අයිබන් ඉතිං ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරඟාවලිය ආරම්භ වෙන්නට නියමිතයි ජූලි 2 වෙනිදා සවස 2:30 වන විට මේ තරඟය ආරම්භ වෙනවා. මේ තරඟය සම්බන්ධයෙන් සහ තරඟාවලිය සම්බන්ධයෙන් ඒ වගේම ඉදිරි තරඟාවලිය සම්බන්ධයෙන් ගොඩක් අපි කතා කරලා තියෙනවා. ඔබ දැනුවත් වෙලා ඇති කියලා මම හිතනවා. දැනුවත් වෙලා නැත්නම් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මාස 8ක් වගේ නැත්නම් ඊළඟ පෙබරවාරි දක්වා ලෝක කුසලානයේ දක්වා තියෙන තරඟාවලි 6ක් 7ක් සම්බන්ධයෙන් අපි කතා කර 6ක් විතර මගේ මතකයේ හැටියට තරඟ 30ක් 35ක් සම්බන්ධයෙන් මම අර 30ක් 35ක් කියලා කියන්නේ ආසියානු කුසලානයක් තියෙනවා මැද. ඒකේ තරඟ සංඛ්‍යාව අපිට හරියටම කියන්න බෑ. අපි උපරිම තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩා කරොත් සමහරකට 5ක් 6ක් ක්‍රීඩා කරන්න පුළුවන්. එහෙම වුණොත් තරඟ 35ක් විතර අපිට ක්‍රීඩා කිරීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් ද්විපාංශික තරඟාවලිය නම් තරඟ 30ක් සීමිත පන්දු ආර ක්‍රීඩා කිරීමට නියමිතයි එක් දින සහ 20 ඒ සම්බන්ධයෙන් ලයිව් රෙකෝඩින් එකක් තියෙනවා අවසානයේක ඔබට බලන්න පුළුවන්. ඒකේ සම්පූර්ණ විස්තරය තියෙනවා. බැලුවේ නැත්නම් අනාගතේ මොනවාද අපිට තියෙන තරඟ සම්බන්ධයෙන් ලෝක කුසලානිය දක්වා. හරි. එතකොට දැන් ඔන්න ඒ අවසාන තරඟ, ඒ කියන්නේ ලෝක කුසලානයට කලින් ආරම්භ වෙන ඒ ඉලක්කයේ නැත්නම් අර ටාගට් එකේ පළවෙනි තරඟාවලිය තමයි බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මේ එක්දින තරඟාවලිය. ඊට පස්සේ 20 තරඟාවලිය. ඉතින් එක්දින තරඟාවලිය දෙවෙනිදා, ඒ වගේම 5 වෙනිදා, ඒ වගේම 8 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඊට පස්සේ 20 තරඟාවලිය 10 වෙනිදා, ඊට පස්සේ 13 වෙනිදා, 16 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඒකට මේ තරඟාවලිය ඉවරයි. ඒක එක ටාස්ක් එකක් ඉවරයි. තරඟ 6ක් ඉවරයි. ඊට පස්සේ ද්විපාංශික තරඟ වලින් තරඟ 24ක් තමයි ඉතිරි වෙන්නේ ආසියානු කුසලානයේ හැර. හරි. එතකොට දැන් මෙතන අපිට විශේෂ කාරණා කිහිපයක් කතා කරන්නට තියෙනවා මේ එක්දින තරඟ ශ්‍රී ලංකාවේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත්වෙච්ච එක්දින තරඟාවලිය සම්බන්ධයෙන් ගත්තාම ඔබ දකින්න ඇති මම හෙඩ්ලයින් එකේ දාලා තියෙනවා 2021 ඉඳලා අපි පරාජයටපත් වෙලා නැහැ කියලා. ඉතින් අවුරුදු 4ක් විතර අපි පරාජයටපත් වෙලා නැහැ. ශ්‍රී ලංකාව තුලදී පැවැත්වෙච්ච තරඟ. ඒක පොඩි කණ්ඩායම් ලොකු කණ්ඩායම් කියලා වෙන් කරන්න බෑ හැමෝටම. ඒ කියන්නේ හරියට ගත්තොත් එහෙම ඇෆ්ගනිස්තානය, සිම්බාබ්වේ, ඉන්දියාව විශේෂයෙන්ම ප්‍රබලම ලෝක ශූරයෝ, ඉන්දියාව, ඒ වගේම ඕස්ට්‍රේලියාව ලෝක ශූරයෝ, ලෝක අනුශූරයෝ මේ ඔක්කොම මම මේ කතා කරන්නේ. සහ නවසීලන්තය, කොදෙව් මේ ඔක්කොම සියලුම කණ්ඩායම් දකුණු අප්‍රිකාවත් ඉන්නවා මතකයේ හැටියට. ඒතකොට ඒ ඔක්කොම ආයේ ඕකේ මේ එංගලන්තයේ විතරයි මෑත කාලේදී ඇවිල්ලා නැත්තේ. එංගලන්තයේ සාමාන්‍ය 2018 දී විතර ආවා කියලා තමයි අපේ ප්‍රේක්ෂකයෝ කමෙන්ට් කරලා තියෙනවා. මට ඒකත් තාම බලන්න බැරිනවා. ඒක බලන්න පුළුවන්. අපි බලමු. මොකද එංගලන්ත තරඟාවලියක් පැවැත්වීමට නියමිතයි මේ ලෝක කුසලානයට කලින්. ඉතින් ඔබට මතක ඇති මම අන්තිම ලයිව් රෙකෝඩින් එකේ කිව්වේ සෑහෙන කාලෙකින් එංගලන්තේ ආවේ නැහැ. මතක ඇති කාලෙකින් මම ඒක බැලුවේ නැහැ. මම පස්සේ බලලා කියන්නම් කියලා. එතකොට අපේ ප්‍රේක්ෂකයෝ අපේ මල්ලිලා දාලා තිබ්බා 2018 තමයි අන්තිමේට ආවේ කියලා. ඉතින් හරියටම හරි. මම ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධව. මොකද මම සමහර ඒවා හරියටම බලන්නේ නැතුව අර මතකයෙන් කියනවා. බලන්න බැරි කමකුත් නෙමෙයි. අර ඒක කියාගෙන යනකොට ඒක හොය හොයා හිටපම අර කැඩෙන හින්දා මම වෙලාවකට බලන්නේ නැහැ. ඉතින් කොහමද අපේ මල්ලිලා නැත්නම් හිතවතුන් අයියලා මල්ලිලා වෙන්නේ නැති කවුරු හරි අපේ ප්‍රේක්ෂකයෝ දාලා තිබ්බා 2018 සමහර තව මට මතකයි මල්ලි කෙනෙක් දාලා තිබ්බා මම ගියා බලන්න කියලා. ඉතින් ඒ වගේ අර හොඳ ටච් එකේ ඉන්න මේකේ හොඳටම බැහැලා ඉන්න අපේ ප්‍රේක්ෂකයෝ තමයි ශ්‍රී ලංකාවේ ඉන්නේ. ඒකයි මට කියන්න ඕනේ. ඉතින් හරි දැන් අපි වාර්තා බලපුවම 2018 ඔක්තෝබර් මාසෙ වගේ තමයි එංගලන්තේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ මේ 2025 දැන් අවුරුදු 7කින් විතර පස්සේ තමයි ආයේ එංගලන්තේ එන්න යන සීමිත පන්දුවාර තරඟාවලියට තරඟ 5ක් තිබිලා තියෙනවා. ඒකෙන් 3ට එකක් විදිහට එංගලන්තේ තමයි ජයග්‍රහණය කළා තියෙන්නේ. ඒක කියන්න ඕනේ. ඉතින් 2018 19 කියන්නේ අපේ අඳුරුතම කාලේ. 2021 පස්සේනේ මේ කණ්ඩායම හැදෙන්නේ. කොහොමද 2021 තමයි අපි මේ ජයග්‍රහණ රැල්ල පටන් ගන්නෙ. 2021 දකුණු අප්‍රිකානු කණ්ඩායම, ඉන්දියානු කණ්ඩායමට අපි පෙරදුනා ඔබට මතක ඇති. ඊට පස්සේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රහණය කරා 2ට 1ක් විදිහට. එතන ඉඳලා අපි පැවැත්වෙච්ච සියලුම තරඟාවලි 10ක් ඕස්ට්‍රේලියානු තරඟ 2 අවසාන තරඟාවලිය දක්වා ඕස්ට්‍රේලියානු තරඟාවලිය අපි 2-0ක් විදිහට අවසානයේක ජයග්‍රහණය කරා. එතකොට ඒ වගේම ගත්තාම අපි නවසීලන්තය සමග පැවැත්වෙච්ච තරඟ 2ක් ජයග්‍රහණය කරා. එකක් ජය පරාජයකින් තොරයිනේ. ඊට පස්සේ කොදෙව් එක තරඟයක් විතරයි අපි පරාජයටපත් උනේ. ඉතින් එහෙම බලපුවම අපි මේ ඉතාමත් සාර්ථකයි ශ්‍රී ලංකාව තුළ, අතිසාර්ථකයි ශ්‍රී ලංකාව තුළ එක්දින තරඟාවලියේදී විශේෂයෙන්ම 20 කෙසේ වෙතත් 20 එහෙම වෙනවා. එක්දින තරඟාවලිය වල අතිශය සාර්ථකයි. අවසාන තරඟාවලි 10න් එකක්
ඩ්‍රෝ වෙලා තියෙනවා. ඔබට මතක ඇති 2022 23 ඇෆ්ගනිස්තාන තරඟාවලිය එකට එකක් විදිහට ගියා, එකක් වැස්සට ගියා මගේ මතකයේ හැටියට. ඒක ඩ්‍රෝ වුණා, ජය පරාජයෙන් තොර වුණා. ඒ ඇරෙන්නට අපි කිසිදු තරඟාවලියක් පරාජයට පත් වෙලා නැහැ. තරඟාවලි 10න් තරඟාවලි 9ක්ම අපි ජයග්‍රහණය කළා තියෙනවා. තරඟාවලි 10ක් අපි පරාජයට පත් වෙලා නැහැ. ඉතින් මේ 11 වන තරඟාවලිය 2020 කියන අවුරුදු 4ක් දැන් අර ඉන්දියාව වගේ තමයි. ඉන්දියාවේදී පරාජය කරන්න බෑ වගේ එකක් තියෙනවානේ. ඒ වගේ එකක් තමයි ලංකාවේදී පරාජයට පත් කරන්න බෑ මේ එක්දින තරඟාවලි වලදී විශේෂයෙන්ම 20 පැත්තක තිබ්බොත්. ඉතින් අන්න ඒ වගේ තත්වයකට ශ්‍රී ලංකාවේදී දැන් අපිට ප්‍රයිඩ් එකක් තියෙනවා. නැත්නම් අපිට නම්බුවක් තියෙනවා. ওই නම්බුව ආරක්ෂා කරගන්න දැන් අපිට එක දිගට ක්‍රීඩා කරන්න වෙනවා. ලංකාවේ තියෙන තරඟ අපිට ජයග්‍රහණය කරන්න වෙනවා. පරාජය වෙන්න බෑ. අපි කොච්චර ප්‍රබලයිද අපේ රටේදී කියන එක අපි පෙන්වන්න ඕනේ. එතකොට ඊළඟ ලෝක කුසලානය වෙන විට ඔළුවේ එකක් ඇඳෙනවා අනිත් කණ්ඩායම් වල. ඒගොල්ලන් කොහේ ගියත් අසාර්ථක වුණාට ඒගොල්ලන්ගේ රටේදී ප්‍රබලයි මේ කණ්ඩායම වුණත් අලුත් ක්‍රීඩකයෝ ඇවිල්ලා මේ හදාගත්ත කණ්ඩායම ඒගොල්ලන්ගේ රටේදී හරි ප්‍රබලයි. ඒ හින්දා කියලා අර ඔළුවේ අනිත් කණ්ඩායම් වල හැදුනොත් ඒ වාසියත් සමහරක් විට ලෝක කුසලානයට එන්න පුළුවන්. තමන්ගේ රටේදී ප්‍රබලයි කියන එක. වාසිය තියෙන්නේ ඔවුන්ට. එහෙම කියලා කියනවනේ කට්ටිය. අර පූර්ව නිගමනයකට එනවා ලංකාව මොකක් හරි කරන්න ඉඩ තියෙනවා. එහෙම කියලා පොඩි බයක් එනවනේ. ඒකත් මානසිකව යම්කිසි වාසියක් එන්න පුළුවන් ලෝක කුසලානයට යනකොට. ඒක කියන්න ඕනේ. ඉතින් ඒක තමයි එක්දින තරඟාවලි සම්බන්ධයෙන් කතා කරද්දී වාර්තාව අපේ මේ වන විට. එතකොට ක්‍රීඩා කළ හැකි කණ්ඩායමක් සම්බන්ධයෙන් තමයි දැන් අපි කතා කරන්නට ඕන. ඉතින් කණ්ඩායම ඔබ දන්නවා, සංජිතේ දන්නවා. නමුත් ඉතින් මම කියාගෙන යන්නම් සංජිතේ කවුද කියලා. දුෂ්මන්ත චමීර අවසාන මොහොතේදී එකතු කරලා තිනවා. දැන් 17 දෙනෙක් සංජිතේ ඉන්නවා. ඒකත් කියන්න ඕනි. චරිත් අසලංක, අසිත ප්‍රනාන්දු, නිශාන් මදුෂ්ක, අවිෂ්ක ප්‍රනාන්දු, වනිදු හසරංග, ජනිත් ලියනගේ, දිල්ෂාන් මදුෂංක, ඉෂාන් මාලිංග, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, පැතුම් නිස්සංක, මිලාන් රත්නායක, සදීර සමරවික්‍රම, මයස් දීක්ෂණ, ජෙෆ්රි ඇන්ඩර්සේ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර කියන 17 දෙනා අපේ කණ්ඩායමේ ඉන්නවා. එතකොට සමහර තැන්වල සඳහන් වුණා මේ මිලාන් රත්නායකට ආබාධයක් තියෙනවා කියලා. නමුත් මාධ්‍යවේදීන් සඳහන් කරනවා ආබාධයක් ගැන නම් වාර්තා වෙන්නේ නැහැ. ඔහු පුහුණුවෙන් කටයුතු කරනවා කියලා. එතකොට තේරීම් වලට ඔහු සූදානම් කියලා. එතකොට ඔහු ආබාධයක් කියලා අපි දන්නේ. ඊට අමතරව තමයි දුෂ්මන්ත චමීර එකතු කරලා තියෙන්නේ කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. එතකොට ඊළඟ කාරණය අපි බලමු අවසාන එක්දින තරගයේ ක්‍රීඩා කරපු කණ්ඩායම කවුද? එතකොට අවසාන එක්දින තරගය පැවැත්වුණේ පෙබරවාරි 12 වෙනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව. ඒකදී ශ්‍රී ලංකාව 281ක් ගැහුවා. ඕස්ට්‍රේලියාව 107කට සම්පූර්ණයෙන් පරාජයට දැවී ගියා. ශ්‍රී ලංකා කණ්ඩායම 2-0ක් විදිහට මේ තරඟාවලිය ජයග්‍රහණය කරා. එතකොට කුසල් මෙන්ඩිස් ශතකයක් ලබා ගත්තේ එක්දින තරගයේ. හරි. එතකොට මේ තරගයේ කණ්ඩායම කවුද කියලා දැන් අපි බලන්න ඕනි. පැතුම් නිස්සංක, නිශාන් මදුස්ක ගැහුවා. කුසල් මෙන්ඩිස් අංක 3 ගැහුවා. නිශාන් මදුස්ක ඕපන් ගැහුවේ. ඔහු 51ක් ගැහුවා. හොඳේ. ඒකත් මතක තියාගන්න. ඒ හින්දා ඔහුගේ ස්ථානයේ ඔහුට ආපහු ලැබෙයි. ආපහු ලැබෙයි කියන්නේ දැන් ඒක දින ඊට පස්සේ තිබ්බේ නැහැ. ඒ හින්දා ඔහුගේ ස්ථානය ස්ථාවරයි කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට පළවෙනි 1 2 3 මේ වගේ වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් වෙනසක් ඇති වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ පැතුම් නිස්සංක සහ නිශාන් මදුස්ක ඕපන් එක ආරම්භක පිටිකරුවන් විදිහට ක්‍රීඩා කරයි. කුසල් මෙන්ඩිස් අංක 3 ක්‍රීඩා කරයි කියලා තමයි මට විශ්වාස කරන්න පුළුවන්. ඒතකොට අංක 4 කමිදු මෙන්ඩිස් ක්‍රීඩා කරලා තිනවා. චරිත් අසලංක නායකයා අංක 5 ක්‍රීඩා කරලා තිනවා. අසලංක 78ක් ගහලා තිනවා. ජනිත් ලියනගේ කොහොමත් දැන් කණ්ඩායමේ ස්ථාවර වෙලා ඉන්නේ තුන්ගිරියව ක්‍රීඩකෙක් සහ ස්ථාවර වෙලා ඉන්නේ හින්දා ඕව අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. එතකොට දැන් ඊළඟ දැන් ওই පිටිකරුවන්ගේ ලයිස්තුනේ අපි කතා කරේ. දැන් ඔය කොච්චර සංචිතේ 17 දෙනෙක් ඉන්නව වෙන්න පුළුවන්. නමුත් ওই 14ම ක්‍රීඩා කරන්න බෑනේ. අනිවාර්යෙන් 6 දෙනෙක් එළියේ. එතකොට පැතුම් නිස්සංක, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, චරිත් අසලංක සහ ජනිත් ලියනගේ කියන නමත් වැරදිලා තකොට කියන 6 දෙනා අනිවාර්යෙන් ක්‍රීඩා කරයි. ආරම්භක පිටිකරුවන් සම්බන්ධයෙන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා අපිට පේන්නේ නැහැ. හරි. කඩු රකින්න කවුරු වුණත් කුසල් මෙන්ඩිස් කඩු රකේ. නමුත් කවුරු වුණත් නිශාන් මදුෂ්ක ක්‍රීඩා කරයි කියලා විශ්වාස කරන්න පුළුවන් අවසාන තරගත් එක්ක. එහෙම නොවෙනවා නම් ඒක පුදුමයක්. හරි. එතකොට ඊළඟ තමයි දැන් අපිට ඊළඟ 5 සම්බන්ධයෙන් තමයි එහෙ මෙහෙ වීමක් වෙනවා නම් වෙන්නට ඉඩ තියෙන්නේ. නමුත් මං හිතන්නේ එහෙ මෙහෙ වෙයි කියලා මේ අවසාන තරගයත් එක්ක බොහෝ දුරට මේ කණ්ඩායම ක්‍රීඩා කරන්නටත් ඉඩ තිබෙනවා.
මං කියන්නේ එහෙම නෑ කියලා. අපි නිකන් බලමු අන්තිම තරඟේ ක්‍රීඩාකරේ කවුද? ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය මේක පැවැත්වෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කරලා තිනවා. තුන් ඉරියව් දඟපන්දු යවන්නා විදිහට. ඉතින් තුන් ඉරියව් දඟපන්දු යවන්නා විදිහට දුනිත් කොහොමත් මෙතන ආර් ප්‍රේමදාස ක්‍රීඩා කරන නිසා ඔහුගේ ස්ථානය ඒ විදිහටම තියෙයි කියලා තමයි අපිට විශ්වාස කරන්න පුළුවන්. ඊළඟට වනිදු හසරංග කොහොමත් ක්‍රීඩා කරනවා. ඊට පස්සේ මයිස් තීක්ෂණ කොහොමත් ක්‍රීඩා කරනවා. ඉතින් මේ තුන් දෙනාම දඟපන්දු යවන අපේ ඉන්න ෆ්‍රන්ට් ලයින් නැත්නම් අපි කියන්නේ ප්‍රීමියම් කියලා. ප්‍රීමියම් දඟපන්දු යවන්නන් තුන් දෙනා තමයි සීමිත පන්දු වාරවල ඉන්න මේ තුන් දෙනා. මම හිතන්නේ දුනිත් වෙල්ලාලගේ ලෝක කුසලානයටත් ක්‍රීඩා කරන්නට ඕන ක්‍රීඩා කරයි කියලා විශ්වාස කරනවා. මොකද ලංකාවේ පැවැත්වෙන්නේ ආර් ප්‍රේමදාසගේ ගොඩක් තරඟ පැවැත්වේ. ඒතර දුනිත් වෙල්ලාලගේට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය කියන්නේ I think හොරු පුරුදු තැන. ඒ නිසා මේ දඟපන්දු යවන්නන් තුන් දෙනා 2020 ලෝක කුසලානයට ක්‍රීඩා කරයි කියලා මම විශ්වාස කරනවා. මේ අමතර කතාවක් කිව්වේ. මේ කණ්ඩායම බලපුවම. මේ තුන් දෙනා ඉතාමත් හොඳ දඟපන්දු යවන්නන් තුන් දෙනාම ඉන්නකොට විශේෂයෙන්ම ඒක කියන්න ඕනේ. මේ තුන් දෙනාම ඉන්නකොට කණ්ඩායම ඉතාම ප්‍රබලයි. ඉතින් ඒ නිසා දක්ෂතා අතරත් ඉන්න ඕනේ. දක්ෂතා නැතුව අවුට් ඔෆ් ෆෝම් ඉඳලා හරියන්නේ නැහැ. මං කියන්නේ සාමාන්‍ය දක්ෂතා අතර හිටියොත් මේ තුන් දෙනා නියමටම ගැලපෙනවා කණ්ඩායමේ දඟපන්දු යවන බලෑනියට. ඒ නිසා මේ තුන් දෙනා ක්‍රීඩා කරයි. ඊළඟට වේග පන්දු යවන්නන් දෙදෙනෙක් තමයි භාවිතා කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු තරඟාවලියේ. එක්කෙනෙක් එෂාන් මාලිංග, ඊළඟට අසිත ප්‍රනාන්දු. දැන් මට තව එකක් කියන්න ඕනේ. දැන් මේ වැරදෙනවා අපි නිවැරදි කරගෙන යන්න බෑ. මම ওই සාමාන්‍යයෙන් ගොඩක් ඒවා මතකෙන් කියාගෙන යනකොට මතකයේ පොඩක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් දේවල් අපි තොරතුරු හොයනවා. මේක විතරකුත් නෙමෙයි, තව නාලිකා තියෙනවා. රට ගැන හොයනවා, ලෝකය ගැන හොයනවා. ඔබ දන්නවා ඉතින් ප්‍රයිම් ටොක්ස් විත් සුජීව කියලා තව නාලිකාවක් තියෙනවා. ඒකේ අපි කතා කරන්නේ නැහැ ක්‍රිකට්. ඒකේ මම කතා කරන්නේ සම්පූර්ණයෙන්ම රටේ, ලෝකේ සහ ලංකාවේ සිද්ධ වෙන අනිකුත් කාරණා සම්බන්ධයෙන්, වර්තමාන කාරණා සම්බන්ධයෙන්. එතකොට ගොඩාක් තොරතුරු අපි හොයනවා. එතකොට සමහරක් ඒවා ඔය ඉතින් නමක් දෙකක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඒක කියන්න ඕනේ. මට ගොඩක් වෙලාවට එදා ඉඳලම නමක් දෙකක් එහෙට මෙහෙට වෙච්ච ඒවා වෙනවා. ඉතින් නමක් දෙකක් එහෙට මෙහෙට වුණාම අර ඇරියස් අල්ලන්න බලන් ඉන්න කට්ටිය ඇවිල්ලා ඉවරලා ගහන්න පටන් ගන්නවා. ආයේ ඉතින් බොරු කියනවා අරහේ මේ කියලා පුදුම ගැහිල්ලක් ගහන්න ගන්නේ. ඒ අර වර්ධිනකම වචනේ වර්ධිනකම්ම බලන් ඉතින් හරි ගියා කියලා කවුරුත් කමෙන්ට් දාන්නේ නැහැ. හැබැයි වචනයක් වැරදුනොත් ගහන්න තමයි බලන් ඉන්නේ. ඒක තමයි ලංකාවේ හැටි. ඒ කියන්නේ මේ වෙන ඇරියස්ුත් තියෙනවානේ. ඔය දැන් වෙනම ඇරියස් එකක් තියෙන කට්ටියකුත් ඉන්නවා. එක්කෙනෙක්ගේ දැන් එක ක්‍රීඩකයෙක්ගේ මම ඒ ක්‍රීඩකයා සම්බන්ධයෙන් මම ඔහු අඳුරන්නෙත් නැහැ. මට අමුතු තරහකුත් නැහැ. මට පේන්න බැරි එහෙම සීන් එකක් නැහැ. ඉතින් සමහර ඒවා මං විශ්ලේෂණය කරලා කිව්වහම එයාගේ ෆෑන්ස්ලා ටිකක් දැන් බලන් ඉන්නවා මට ගහන්න. ඒ කියන්නේ වචනයක් වරදුනොත් ඒ වචනෙට ගහන්න තව එකතු කරගන්න කට්ටියකුත් බලන් ඉන්නවා. තව අතන මෙතන ගිහලා කමෙන්ට් දාලා ඒගොල්ලන් එක්ක එකතු වෙලා සෙට් වෙලා ගහන්න. අර ඒ වගේ තත්ත්වෙකුත් පේන්න තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ ෆෑන්ස්ලාට මේ මට ඉතින් අදාළ නෑ. මට එයාද කවුද කියන එක අදාළ නෑ. මට නංගන් ඇත්තටම අදාළ නෑ. ඉතින් අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාව රැකිය යුතුයි අනාගතයට. දවසක තේරෙයි මං කිව්වේ මොකක්ද කියලා. අනාගතයට මේ ලෝකේ ඊටාම වේගෙන් දුවනවා. එතකොට දැන් ස්කොට්ලන්තය, නෙදර්ලන්තය පවා හෙට අනිද්දාට සමහරක් වෙලාවට ටෙස්ට් වරම් ලබාවි. එතකොට තව අවුරුදු 10ක් 15ක් යනකොට ටෙස්ට් කණ්ඩායම් 20ක් විතර ඉන්නටත් ඉඩ තියෙනවා. ඊටාම හිමින් තමයි 2010 විතර වෙනකන් ටෙස්ට් වරම් ලැබීම තිබ්බේ ලෝකේ. නමුත් ඕක දැන් ඉස්සරහට එහෙම තියෙන්නේ නැහැ. ඉස්සරහට මේ වේගය වැඩි වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් වැඩි වෙනවා. සමහරක් විට ටෙස්ට් විතරක් ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ කියලා වෙනමම ඉඳීවි. දැනට හිටියට ඉස්සරහට ඒගොල්ලන් වෙනමම කට්ටියක් බවට පත් වෙයි. සීමිත පන්දුවාර වෙනමම කට්ටියක් ක්‍රීඩා කරා. 20 විතරක් ක්‍රීඩා කරන කට්ටියක් ඒ අනාගතේ යනකොට මේ වාණිජ්‍යකරණයත් එක්ක ලොකු වෙනස්කම් ටිකක් වෙයි. ඉතින් අපි ඒවට දැම්ම සූදානම් වෙලා ඉන්න ඕනේ. බොරුවට ඉතින් මෙහෙමයි අරහෙමයි කිය අල්ලගෙන ඉඳලා වැඩක් නැහැ. ඉතින් මගේ තර්කය වෙන්නේ මහල්ලා සංගක්කාරලා අවුරුදු 29 වෙනකොට අවුරුදු 10ක් විතර ජාත්‍යන්තර ගහනකොට ලෙජන්ඩ්ලා වෙලා ඉවරයි. ඉතින් එතකොට සමහරෙක් කියලා තිබ්බා ඒ හැමෝටම එහෙම වෙන්න බෑනේ කියලා. වෙන්න බෑ. නමුත් ඒක තමයි අපේ ක්‍රිකට් තත්ත්වය. අරවින්ද සිල්වලා, සනත් ජයසූරියලාගෙන් පස්සේ කුමාර සංගක්කාරලා, මහේල ජයවර්ධනලා බිහි වුණේ. ඒක තමයි අපේ ක්‍රිකට් තත්ත්වය. ඉතින් ඒගොල්ලන්ගෙන් පස්සේ ඊළඟ පරම්පරාවට ඒ ගානට එන්න වෙනවා. අකමැත්තෙන් වුණත් එතනට එන්න වෙනවා. ඒතකොට Tamanට කැපකිරීමක් කරන්න වෙනවා. ටිකක් අසීමිත කැපකිරීමක් කරන්නට සිද්ධ වෙනවා. ඉතින් එහෙම තමයි ලෙජන්ඩ්ලා වෙන්න පුළුවන්. නැතු නිකන් වෙන්න බෑනේ. ඉතින් ඒකට ඒගොල්ලන්ගේ ෆෑන්ස්ලා ඉතින් හිත රිදුනට මට කරන්න දෙයක් නැහැ. ඒකත් කියන්න ඕන. හරි. එතකොට එෂාන් මාලිංග මම මේ ඒකයි මම කිව්වේ එෂාන් මාලිංග මට මතකයක් තිබ්බා සංචිතයට නම් කරා ක්‍රීඩා කරේ නෑ වගේ නෑ. ක්‍රීඩා කරානේ.
ඊට පස්සේ අපේ හිතවතුන් කමෙන්ට් දාලා තිබ්බා අර චරිත එක අල්ලගෙන ගහලා තරඟේ ජයග්‍රහණය කරේ. ඕක එක මට පස්සේ මතක් වුණා. මට කියන්න වෙලාවක් ආවේ නෑ. අවස්ථාවක් ආවේ නෑ මේ අවස්ථාව. ඉතින් බොහොම ස්තුතියි. ඔය අමතක වෙන ඒවා කමෙන්ට් කරලා මතක් කරනකොට බොහොම ස්තුතියි කියලා කියන්න ඕනි. අපිටත් ඔය එකක් දෙකක් එහෙම වෙන්න පුළුවන්. බැරි කමක් නෑ. මොකද අපිත් මේ තොරතුරු බලාගෙන තමයි කතා කරන්නේ. නැතුව මේ අපි ලියාගෙන ඉඳලා එහෙම මේ අපි වෙනම ලෙජර් හදාගෙන ඉඳලා අපේම තොරතුරු මේ තොරතුරු අපිට විතරයි තියෙන්නේ. එහෙම එකක් නෑ. ඉතින් මේ අන්තර්ජාලයේ හරි කොහේ හරි තියෙන ඒවා සමහර ඒවා අපි තරඟ බැලුවත් අපිට මතක නෑ. ඒවා අපහු බලලා මතක් කරගෙන එහෙම තමයි කතා කරන්නේ. ඒක ඔබට මට පොදුයි මොකක් හරි මගේ හැරීමක් තියෙනවා නම් මතක් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් බොරු කියනවා views ගන්න තමයි views ගන්න මේවා කරා නම් ඔබ දන්නවා දැන් අවුරුදු 5ක් විතර මේක කරන්නේ මොකටද කියලා. views ගන්න කරා නම් මෙහෙම නෙමෙයි නේද? ඒක වෙනම කතාවක්. ඉතින් එෂාන් මාලිංග සහ අසිත ප්‍රනාන්දු තමයි ක්‍රීඩා කරන්නේ. මම විශ්වාස කරන්නේ නැහැ මේ ක්‍රීඩකයන් දෙන්නාගෙන් දෙන්නව වෙනස් වෙයි කියලා. ඔන්න ඕක තමයි මට කියන්න ඕනේ වෙන්නේ. දැන් දුෂ්මන්ත චමීර ආපු එකත් එක්ක එහෙනම් මෙතන එෂාන් මාලිංගට හරි අසිත ප්‍රනාන්දුට හරි අවස්ථාව අහිමි වෙන්න ඕනේ. මං විශ්වාස කරන්නේ මේ දෙන්නාගෙන් කවුරු හරි මෙතනින් ඉවත් කරයි කියලා. අසිත කඩලු 3ක් අරන් තිනවා ලකුණු 23කට පන්දු අර 4කදී. එෂාන් නම් කඩලු අරන් නැහැ පන්දු 3ගේ ලකුණු 15ක් තමයි එදා දීලා තියෙන්නේ. මම මේ අන්තිම තරගය සම්බන්ධයෙන් කතා කරන්නේ. ඉතින් මං හිතන්නේ එෂාන් මාලිංග ඉවත් කරයි කියලා. ඔහු IPL ගහලා ආපු විදිහත් එක්ක අසිත අයින් කරන්නත් මෙතන මහ ලොකු අවස්ථාවක් නැහැ. එතකොට දඟපන්දු යවන්නන් 3 දෙනෙක් ක්‍රීඩා කරන නිසා ওই ටික ක්‍රීඩා කරાવી. එතකොට වේගපන්දු යවන්නන් ගත්තාම මිලාන් රත්නායක ඉන්නවා. මං හිතන්නේ මිලාන් රත්නායකට අවස්ථාවක් හම්බ වෙයි කියලා. ඒ වගේම දුෂ්මන්ත චමීර ඉන්නවා වේගපන්දු යවන්නෙක් විදිහට. වේගපන්දු කවුද දුෂ්මන්තටත් අවස්ථාවක් හම්බ වෙයි කියලා පළවෙනි තරගයේ සම්බන්ධයෙන් මම මේ කතා කරන්නේ. අවස්ථාවක් හම්බ වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. දඟපන්දු යවන්නන් විදිහට ගත්තාම වැන්ඩසේ ඉන්නවා. වැන්ඩසේට අවස්ථාවක් හම්බ වෙයි කියලාත් අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද වනිදුගේ ආදේශකය තමයි ජෙෆ්රි. ඉතින් ඔහුටත් මහ ලොකු අවස්ථාවක් තියෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එතකොට ක්‍රීඩා කළ හැකි කණ්ඩායම තමයි අවසාන ඕස්ට්‍රේලියානු තරඟාවලියේ ක්‍රීඩා කරපු 11 කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ කණ්ඩායම මෙතන ඉන්නවා. ඒ කණ්ඩායම කොහොමත් නාම කරලත් තියෙනවා. ඒ නිසා ඒගොල්ලන් ඒ විදිහටම ක්‍රීඩා කරයි කියලා තමයි අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඔබට තේරෙනවා ඇති දැන් කොහොමද මොන වගේ කණ්ඩායමක්ද ක්‍රීඩා කරන්න කියලා. දුෂ්මන්ත ආවට සංචිතයට මං හිතන්නේ නැහැ ඔහු පළවෙනි තරගයේ ක්‍රීඩා කරයි කියලා. ඉතින් එකින් එක අපි බලමු කොහොමද වෙන්නේ කියලා. දක්ෂතා අනුව හෝ වෙනත් කාරණා නිසා ක්‍රීඩකයෝ ආදේශ වෙන්න පුළුවන්. නමුත් පළවෙනි තරගය සඳහා මේ වගේ කණ්ඩායමක් නැත්නම් මේ කණ්ඩායම ක්‍රීඩා කරයි කියලා මම විශ්වාස කරනවා. මේක වෙනස් වෙනවා නම් උඩරිම වෙනස් වෙන්න පුළුවන් එක තැනක් තමයි මේ වේගපන්දු යවන්නෙක්ගේ ස්ථානයක් වෙනස් වෙන්න පුළුවන්. දුෂ්මන්ත චමීරට හම්බ වෙලා. මං හිතන්නේ ඒක පළවෙනි තරගයේදී සිද්ධ වෙයි කියලා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් මේ ලාට රෙකෝඩින් මෙහෙම අවසන් කරන්න. දැන් කොහොමත් තරගාවලිය පටන් ගත්තාම ගොඩක් කතා කරන්න දේවල් තියෙනවා. එහෙනම් ඔබට සුබ දවසක්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.